යමුද මගෙත් එක්ක අද විභාගාතේ මං හිතන්නේ මේ ගෙදර ඉන්න කම්මැලිකමට ගියපු ගමනක් කොහොම හරි මාළඹේ සුපුල් එකෙන් පටන් අරගෙන නැවතුනේ කොල්ලුපිටිය ලිබර්ටි එකෙන් මෙන්න මෙයා නේද ලබූබූ කියන්නේ. හැබැයි මං එයාට චුට්ටක්වත් ආස නැහැ. මාව කන්න බලන් ඉන්නවා වගේ තමයි මට දැනෙන්නේ. දැන් එන්න එපා ලබූබූගේ යාළුවෝ සෙට් එක මාව කන්න. මෙන්න මෙයාව බලන්නකෝ. සාමාන්‍යයෙන් මං ඔය මේ ක්ලෝත් ෂොප්ස් වලට ගියොත් අනිවාර්යෙන් ඔන්න ඔය වගේ තැන්වල නවතිනවා. නැවතිලා ඉතින් ගණන් එහෙමත් බලලා හොඳට මෙයාලව හුරතල් කරලා තමයි එන්නේ. බලන්නකෝ අනේ මෙයා කියුට් ෂෝක් කාපැටියෙක්. මම නම් එයාට ආස හිතුණා. මට ගාන නම් මතක නැහැ. මේ ඔක්කොම ඉතින් 2000 ගණන් 3000 ගණන් තමයි තිබ්බේ. ඊට පස්සේ මං ගියා පොඩක් කිචන් වෙයා පැත්තට. සාමාන්‍යයෙන් මං කොහේ ගියත් යන තැනක් තමයි ලෙජ්ජේ සුපුල් ඔය තියෙන තැන් තියෙනවානේ. ඒ වගේ තැන්වලට ගිහාම ඉතින් මට සාමාන්‍යයෙන් කිචන් වෙයා වලටත් හිත යනවා. ඔන්න ඕවයි ගණන් දැක්කහම නම් මට දුවලා එන්න හිතුණා. හරිද? එච්චරට ගණන් මාර එක්ස්පෙන්සිව්. එච්චර නම් මං හිතන්නේ වටින්නේ රුපියල් 2000 ගණන් 3000 ගණන්. මේකේ නම් ගන්න දෙයක් තිබ්බෙත් නැහැ. හැබැයි ඉතින් පුරුද්දක් විදියට මම ගියා. මං ගියොත් අනිවාර්යෙන් ඔන්න ඔය කෝණ එකට යනවා. ඒ හින්දා පුරුද්දක් විදියට ගියා. පොඩ්ඩක් ඇස් දෙක පොඩ්ඩක් පිනවගෙන එන්න. හැබැයි ඉතින් පිනවන්න තරම් දෙයක් තිබ්බේ නැහැ. එතනින් පටන් අරගෙන මං කිව්වානේ ලිබර්ටි එකේ නැවතුනේ කියලා. ඔන්න ඕක ඇතුළට ගිහිල්ලා ඊට පස්සේ මෙන්න මෙහෙම ෆස්ට් ෆ්ලෝර් එකට ගිහිල්ලා ෆස්ට් ෆ්ලෝර් එකේ මෙන්න මෙතනින් ඇතුළට යනවයි කියන්නේ ඉතින් ඉතින් පාට ලෝකෙකට යන්නේ. එතනින් එහාට නම් මට මොනවද වෙන්නේ කියලා මට මතකත් නැහැ. මං අනිවාර්යෙන් කොල්ලුපිටි පැත්තේ ගියොත් යන තැනක් තමයි ඕක. මට මේකේ නම මතක නැහැ. very sorry. ලිබර්ටි එකේ ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන්නේ. හැබැයි ඒගොල්ලන්ගේ ප්‍රයිස් උත් මාර රීසනබල්. ඒගොල්ලෝ පොඩි පොඩි ඩිස්කවුන්ට් දාලා දෙන්නේ. මම සාමාන්‍යයෙන් වෙඩින් එකක් තිබ්බත් මොකක් හරි ස්පෙෂල් ඉවෙන්ට් එකක් තිබ්බත් මම සාමාන්‍යයෙන් ඔය මේ තොරොම්බොල් අයිටම් ටික ගන්න ඔන්න ඕකට තමයි යන්නේ. ඒගොල්ලන්ගේ මේ ප්‍රයිස් උනත් මාර රීසනබල්. නැති දෙයක් නෑ අනික. බලන්නකෝ මේකේ කියුට් මේ පර්ෆියුම් එක පර්ෆියුම් එක රුපියල් 950ක් වගේ වුණේ. හැබැයි ඒ වුණාට ඊට වැඩිය ගාණ අඩුයි. අන්තිමට ගිහිල්ලා ඔච්චර දේවල් බලලා අරගෙන ආවේ මෙන්න මේ ටික. මම මේ කල්පනා කරේ එදා දවසේ මං අයිස්ක්‍රීම් එකක් කෑවේ නැද්ද කියලා. මං හිතන්නේ කෑවා මං සුපුල් එකට යනකොටම කෑවා. කෑවේ නැත්තම් ඒක ලෝක පුදුමයක්. ඊට පස්සේ ඔන්න ඕක ගත්තා. ඕක රුපියල් 1000යි මම 2024 ගන්නකොටත්. හැබැයි මට එදා හම්බුනේ රුපියල් 900ට ඇලෝවේරා ජෙල් එක. මේක මාරම ෂෝක්. ඒ වගේම තමයි අර යටිපතුල් පැලනකොට එහෙමත් ඒක හොඳයි. ඊට පස්සේ ඒක මට නෙමෙයි හැබැයි ගෙනාව අපේ නංගි යූස් කරනවා ඒක. නිකන් මොකද්ද ස්කින් එකේ අර මේ ඩ්‍රයිනස් එක අඩු කරගන්න. ඊපස්සේ ලිප් බාම් එකක් ගත්තා ජැනට් එකේ. මෙයාට ඔරේන්ජ් එකම ඕනේ කිව්වා. කොහොම හරි ඔරේන්ජ් එකම ගත්තා. එතන තිබුණ නැහැ වෙන ෂොප් එකකින් ගත්තේ. මට කියලා ගත්තේ මෙන්න මේක. මෙන්න මේක ගත්ත වෙලේ ඉඳන් ගෙනල්ලා ගාවයින් පස්සේ අපේ අම්මා කිව්වා ඒක හරිම කැතයි ගන්න එපා කියලා. මේකේ මට ඕනේ ඇත්තටම ඔරේන්ජ් කලර් එකක්. මගව ඔරේන්ජ් කලර් ලිප්ස්ටික් එකක් නැහැ. ලිප්ස්ටික් කිව්වට මේක නිකන් මේ පෙන්සිල් එකක් වගේ. හැබැයි මරු. ඔය විදියට වටවන්දනාව ගිහලා සහනාධාර විදියට මිල්ක් පැකට් එකකුත් හම්බුණා. ඒකත් බීලා ඉතින් ගෙදර ආවා. බයි.